වස බීලා මැරුණද නැත්නම් වස දීලා මැරුවද? මේ සිදුවීම 1960 දශකයේ මුළු ලංකාවම කලබපු ගාල්ලේ පද්මිනී කුලරත්න අබිරහස් මරණයේ කතාව. මේ සිදුවීමට අදාළ වෛද්‍යවරයා තමයි ගාමිණී. මෙයා හිටියේ ගාල්ලේ. මෙයා දක්ෂ වෛද්‍යවරයෙක්. මෙයා පෞද්ගලික ඩිස්පෙන්සරියක් පටන් ගත්තා මෙයාගේ ජනප්‍රියත්වය නිසා. මෙයාගේ බිරිඳ තමයි පද්මිනී කියන්නේ. මෙයා ඒ බිරිඳ සහ දරුවෝ 4 දෙනාත් එක්ක ඉතාම හොඳට ආදරෙන් කාලය ගත කරා. කොහොම හරි වැඩිකල් යන්නට කලින් මේ පවුලට කනකොකා හඬන්න ගත්තේ මේ ඩිස්පෙන්සරියේ වැඩ කරන්න ආවා ආර්යාවතී කියලා රූමත් තරුණ කාන්තාව. කොහොම හරි මේ තරුණ කාන්තාව සහ මේ ගාමිණී කියන වෛද්‍යවරයා අතර අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. ඉතින් මේ සම්බන්ධය දැනගත්තු මේ ගාමිණී කියන වෛද්‍යවරයාගේ බිරිඳ කියන්නේ පද්මිනී වෛද්‍යවරයාට කිව්වා මේ සම්බන්ධය වහාම නතර කරන්න. අපිට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපි ජීවිතේ තවත් ගොඩාක් දුර ඉස්සරහට යන්න ඕන නිසා වහාම මේ සම්බන්ධය නතර කරන්න. හැබැයි ආර්යාවතීට ලොල් වෙච්ච මේ ගාමිණී කියන වෛද්‍යවරයා මේ සම්බන්ධය නතර කරේ නෑ. මේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගියා. පද්මිනී කොච්චර කිව්වත් මේ සම්බන්ධය නතර කරන්න ගාමිණී කැමති උනේ නෑ. ඒ නිසා ගාමිණී තීරණය කරා පද්මිනීව දික්කසාද කරන්න. එයාට කිව්වා මම ඔයාට ඉල්ලන තරමක් වන්දි මුදලක් දෙන්නම්. ඔයා මගෙන් ඩිවෝස් වෙන්න. නමුත් පද්මිනී කිව්ව එකම දෙයයි මට මේ දරුවෝ 4 දෙනා දාලා කොහෙවත් යන්න බෑ. මට මේ දරුවෝ 4 දෙනාට ඇත්තටම තාත්තා කෙනෙක් ඕන. ඒ නිසා කවදාවත් මට ඩිවෝස් වෙන්න බෑ කියලා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ මේ කුරිරු වෛද්‍යවරයා මේ පද්මිනී කියන අහිංසක කාන්තාව තමන්ගේ ගෙදර කාමරේ උඩුමහලක වෙනම කාමරයක ඇත්තටම හිර කරා. මේ වෛද්‍යවරයා කොච්චර නින්දිත විදියට පහත් විදියට සලකෝදකෝ තමන්ගේ බිරිඳට දාලා කාමරේට කැම යවුවේ කඹයක් ආධාරයෙන් යවපු කූඩේක. 1967 ඔක්තෝබර් 9 වෙනිදා පද්මිනීට හම්බ වෙච්ච මේ ආහාර වේල අන්තිම ආහාර වේල කියලා හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ අන්තිම ආහාර වේල අනුභව කරපු පද්මිනී දැඩි ලෙස රෝගාතුර වුණා. ඒ නිසා තමන්ට උදව් ඕන කියලා ඒ ගාමිණී කියන වෛද්‍යවරයාගේ මව ගෙදර හිටියේ මවගෙන් ඉල්ලුවා. නමුත් මව උදව් කරන්න ආවේ නැහැ. ඒ විතරක් නෙමෙයි සේවිකාවක් ආධාරයෙන් තමන්ගේ හස්බන්ඩ්ට ගාමිණී කියන වෛද්‍යවරයාට කිව්වා. නමුත් වෛද්‍යවරයා පොඩ්ඩක්වත් ඒ ගැන තැකීමක් කරේ නැහැ. පස්සේ මේ පද්මිනී තමන්ගේ සේවිකාවක් ආධාරයෙන් තමන්ගේ නංගිට මේ බව දැනුම් දුන්නා. හැබැයි නංගියේ නිවසට එනකොට මේ අහිංසක පද්මිනී තමන්ගේ ජීවිතයෙන් සමුවරගෙන. ඉතින් මේ අවාසනාවන්ත මරණයෙන් පස්සේ වෛද්‍යවරයාගේ අම්මා සහ ගෙදර ඒ වැඩ කරපු අය ඇත්තටම උත්සාහ කරේ මෙන්න මේ පද්මිනී කියන කාන්තාව මානසික ආතතියෙන් පිළිවෙල නිසා මේක සියදි විනාශා ගැනීමක් කියලා පෙන්වන්න උත්සාහ කරා. හැබැයි පද්මිනීගේ පාර්ශවයේ කිව්වේ අපේ දරුවට මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නැහැ. මේක අනිවාර්යෙන් මිනීමැරුමක් කියලා. පද්මිනීගේ පාර්ශවය මේ කියපු නිසා මේක මිනීමැරුමක් කියලා මේ පිළිබඳ අපරාධ විමර්ශනය කරපු අපරාධ විමර්ශකයන්ට හොයාගන්න පුළුවන් වුණා. ඒ පද්මිනී අන්තිමට ගත්තු ආහාර වේලේ පොටෑසියම් ආසනික් කියන විස තියෙනවා කියලා. ඒ නිසා තීරණය කරා මේක සියදි විනාශා ගැනීමක් නෙවෙයි මිනීමැරුමක් කියලා. මේ චෝදනාව ගාල්ල මහාධිකරණයේ විභාග වුණා. අවසානයේදී ගාල්ල මහාධිකරණයේ ඓතිහාසික තීන්දුවක් දුන්නා. මේක මිනීමැරුමක්. මේ මිනීමැරුමට 3 දෙනෙක් වක් කියන්න ඕනේ. 3 දෙනා තමයි ගාමිණී කියන වෛද්‍යවරයා, ඒ මව සහ ඒ නිවසේ සේවය කරපු සේවිකාවක්. මේ 3 දෙනාට මරණීය දණ්ඩනය නියම කරා. නමුත් මේ කතාව මෙතනින් ඉවර නැහැ. මේ තමන්ගේ තීන්දුවට විරුද්ධව එයාලා අපීල් කළා ඉහළ අධිකරණයට. ඉතින් මේ ගාමිණී වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ ඉඳපු අතිදක්ෂ නීතිඥවරයෙක් වෙච්ච පණ්ඩින්නාර සිල්ල කියන නීතිඥවරයා. ඔහු මතු කරපු තර්ක අතර ප්‍රධාන තර්කයක් උනේ පද්මිනී ගත්තු අවසාන ආහාර වේල අරගෙන ගියපු පොලිස් පරීක්ෂකවරු ඒ කෑම වේල නිසි ලෙස සීල් කරලා කෑම අරගෙන ගියාද එහෙම නැත්නම් අරගෙන යන අතරවාරයේදී මේ කෑම වලට විස මිශ්‍ර කරාද කියන ගැටලුව තර්කය මතු කරා. මේ සාක්ෂිදාමයේ තිබිච්ච තාර්කික හිඩත නිසා මේ මරණීය දණ්ඩනයට ලක් වෙලා ඉඳපු මේ 3 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා. ඇයට වස දුන්නේ කවුද? එහෙම නැත්නම් ඇය සීදි විනාශා ගත්තද? ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් කරන්න.